වෙල්කම් ඉතින් ඔන්න ගොඩක් කට්ටිය කියලා තිබ්බා Call of Duty Modern Warfare 3 ගේන්න කියලා. ඉතින් ඔන්න Call of Duty Modern Warfare 3 එකක් තියෙනවා. my PC එකකින් ප්ලේ කරනවා. මේක ගහන්න පුළුවන් ඕගොල්ලන්ට. අහලා බලන්න පට්ට. Okay. ඉතින් මම මේක එකපාරක් ඉවර කළා. දැන් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බ හින්දා ආයෙ ගේන්න. මොකද බං මේක ඇවිල්ලා පාට්ට අවුලන්නේ නැහැ. මාත් කැමති. ඕගොල්ලෝ තනියම ප්ලේ කරලා බලන්න. ඉතින් අඩවල මෙව එකපාරට කට් සීන් එකක් තියෙනවා. මේ මන්නම් මේක හිස්ටෝරිකල් ටික පොඩ්ඩක් මේ මෙව කරලා දාන්නම් අර ස්පීඩ් කරලා දාන්නම්. මොකද එන වෙලාවනේ බං. ඕගොල්ලන්වත් බලන්න කම්මැලි. මට එඩිට් කරද්දි මට නම් ඒ හැමකට හරි අපි දාගත්ත නයිට් විෂන් එක මට මතකයි හරිද මෙහි යන්න ඕන දැන් ඔක්කොම මතකයි. මෙතන දැන් ඔන්න එන සෙට් එකක් ඉන්න අන්න අතන එකයි ඔතන පල්ලෙහා එක්කෙනෙක් අපේ සෙට් එක පැරෂුට් වලින් බහිනවා ආයේ දන්නවනේ මචං කියලා දැන්නේ බං ඊයර නයිට් විෂන් එක දාගත්තාම පොඩ්ඩක් නිකම් බොක වගේ තියෙනවා ඉතින් කරන්න යන්නේ අර ඇත්තම ග්‍රැෆික්ස් පේන්නේ ඒක අයින් කළාම බං දාගෙන කොහෙද ඉන්නේ නැත්තම් මෙලෝ සංසාරක පේන්නේ නැහනේ නැත්තම් මේව උඩන්නේ පිස්සු දාන්නේ කොහේ කනද Descending stairwell, south side. මේ හරියන ලයිට් තියනවනේ තියනවද අම්බෝ මේකේ මේක මගේ ස්ක්‍රීන් එකෙන් එනවා ගලවලා මයින් කරලා යන්න නයිට් විෂන් එක නැහැ මෙන්න ග්‍රැෆික්ස් මෙතනදී අර පුපුරනවනේ බා මතකයි පොඩ්ඩක් පුපුරනවා කය ඉන්නේ හරි උත්තර පුපුරනවා අපිට තියෙන්නේ ගාල වෙඩි තියලා දාන්න හරිද ගාලා සෙනික යන්න පිපුරුවා වෙඩි තිබ්බා මෙතන තිබ්බා ආකොහෙත් මේ පැත්තින් මේ පැත්තින් 1යි 2යි අදුන්නේ ඉවරයිනේ යන්නේ ආයෙත් අම්මට ඌ පණිද්දි වේදනා බං පවුල අඩ මේ ගන්න හොඳයි සයිලන්සර් එකක් දාලා තියෙනවා ඒකයි සද්ද නැත්තේ මම සාමාන්‍ය මේ ගේම් එකේ සද්ද අඩු කරලා තියෙන්නේ මොකද මේ එතකොට වොයිස් එකේ ඔයගලන්ට නිකන් සද්ද නිකන් අර මෙව් වෙලා වෙඩි තියද්දි එහෙම වෙඩි වදිනා ඩෝන් දෙන්නේ මේක නයිට් විෂන් දාන්නේ නෑ මේක නම් එච්චර අවුලක් නෑ රෙහි යන්න බෑ බං අප්පෝ එපා වෙනා බං ඉහි නයිට් දාන්න වෙයි වගේ තමයි වා All teams, let's roll thunder. අම්මට වෙයි අයිනා හරි මෙතනදී තමයි අර හරි දැන් මෙතනදී ගිහිල්ලා වෙඩි තියාගෙන යන්න තියෙන්නේ එක්කනේ මතකයි බං ඊසි බං නයිට් විෂන් ඔන් කරමුද අඩෝ මේකේ කල්ලනවලු ආයි කෙලිම බලකොටුව විනාශ කරලා දාන්න යන්නේ මම මේකේ අනිත් එපිසෝඩ් ඕනනම් ගේන්නම් මෙතෙවත් මේක කොහමරි එපිසෝඩ් 14ක් වගේ තමයි වැටෙන්නේ මම හිතනවා උඩ වැටෙන්නේ නැති වෙයි කියලා මොකද ඉතින් ගොඩක් ලොකුවට මේ ගේම් එක නෑ පොඩ්ඩයි තියෙන්නේ පොඩ්ඩක් පොඩි කරලා දැම්මම ඉතින් ගොඩක්නේ දන්නවා
පල්ලෙහාට යනවා සීටි. මට අවුල තියෙන්නේ දැන්. ඕගොල්ලන් නිකන් කම්මැලි වගේ සීන් එකක් තියෙනොත් එහෙම. කෙලේනවා. පල්ලෙහාට බලන්න. ඒකයි මම මෙන්න ස්පීඩ් කරන්න වගේ හදන්නේ. Block is clear. Heading down. හැබැයි එතකොට ඉතින් බලමුකෝ මේක දාලා ඕගොල්ලෝ අපිට කමෙන්ට් එකක් දාන්න. අපිට බලන්න. මට කමෙන්ට් එකක් දාන්න. Alpha 1 to Bravo 1. Open 55C. Alpha 3, sublevel X4. ඒ මොනවද වැටෙන්නේ? රීප් එක කැලි කරන අම්මර මෙට්ටවා. ඉතින්නේ මේක අර හිරගෙදර වගේ සින් යන්නේ අම්මාට. අපේ මහින්ද මහත්තයා බේරගන්නේ මේකෙන්නේ. හරි මට දැනුයි මීටර උනේ. මහින්ද මහත්තයා බේර ගන්න යනවා බලන් ඉන්න. Okay. මහින්ද මහත්තයා බේර ගන්න යනවා. Alpha moving on sublevel. Let's get up. ග්‍රැනේඩ් එකක් හයි කරන්න. දොර පුපුරෝලා කඩලා දාන්න යන්නේ. ඕගොල්ලොත් කන් දෙක වහගන්න. හරි. මට ලොකු සද්දයක් ඇහුන්නේ. And his name is John C. ඉතින් මම මේ ටික බොහෝ දුරට අපේ වීඩියෝ එක එඩිට් කරද්දී ස්කිප් කරලා දායි. ස්කිප් නෙමෙයි මේ ස්පීඩ් කරලා දායි. එහෙනම් ඉතින් අපේ ස්පීඩ් වීඩියෝ එකකින් හම්බෙමු. Step into the light. එතන සුවඳ කතා බහක් අපේ මහින්ද මාත්‍යත් එක්ක සිදු වුණා. අපි දැන් එයාවත් අරගෙන යනවා අපේ කඳුර වෙතට. Хорошо, чем проще, тем лучше. මේ ඉන්න මහින්ද මාත්‍ය. До времени. මෙතන සෙට් එකක් එනවනේ. අම්මලා මේකේ වෙලාවකට බං බය හිතෙනවා බං. අර එක කඩාගෙන එනවා බං. එතකොට පොඩ්ඩක් ඉතින් ඇත්ත කියන්නේ බය හිතෙනවා. A few moments later. Run. ෂොට් ගන්න එක. ටොං ටොං ගාලා ගහුවා ඒකේ. ටොං ටොං. කොහෙද ඉන්නේ? මෝ හැංගි මුත්ත කරනවානේ බං ඉතින් මේකේ. Get your ass on, boy. My nigga got down. අපේ එකකුලත් දුන්නා. කමන්නේ මැරෙන්නේ. Alpha 2 1 to Charlie. Okay. Active secure. We're moving to Xfield. Приготовиться. Roger. Standing by. මහින්ද මාත්‍ය යන්න. මහින්ද මාත්‍ය කියන්නේ අඹඩ හොය. A few moments later. අද තන පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන අනේ ඔය එක දිග්ගයි නේ. The next day. හරි වැඩ කරන්න පුරුදු වෙච්ච එපා උත්සවෝ වදපු අම්මට පස්සේ ෆෝන් එකක් ගත්තා. පොඩු මානසි දාන්න එපා. හරිද? ඔයාලා දාන මට තේරෙනවා. අද තන පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන Bruh. All stations, we got an MC net active on the watchtower. ඉතින් දැන් අපි යන් අපේ මහින්ද මාත්‍යා අපේ කැම්ප් එකට ගිහින් හරිද? බලන්න වටේ පරීක්ෂා කරලා යන්න. මහින්ද මාත්‍යා මැරෙන්නේ. මේක මේ ආතල් එකට හරිද? ෆයර් වෙන්න නම් එපා. ආතල් එකට කියන්නේ හරි. එක පොල් එක කමෙන්ට් එකක් දාලා තිබ්බා. අර මම කලින් වීඩියෝ එකට මං කියවනේ බුගාටි නෑ යා.
හෙලිකොප්ටර් හැබැයි මට බයින්න තිබ්බා. හැබැයි ඌ බැන්නේ නෑ මට. ඌ කිව්වා මිනිමේ බුගාටි හදවතේ කියලා. බලහන් මං හිතුවේ නෑ බං උඹලා එච්චර හොඳ ඌ මේකේ ඉන්නවා කියලා. නැද්ද බන්නේ? මේක නම් දැන් විනාශ කරලා යන්නයි තියෙන්නේ හරිද? ඉතින් මං අනිත් මේකේ තව වීඩියෝ ටිකක් ගේන්නම්. ඕගොල්ලෝ එව්වා ඕනනම් කමෙන්ට් එකක් දාන්න මං ගේන්න. Bruh. ඊළඟට මං හිතන් ඉන්නේ GTA ප්ලේ කරන්න. මොකද GTA මං සාමාන්‍යයෙන් ප්ලේ කරන එච්චර ලොකුවට නෑ. තව ඉතින් ඕන ප්‍රසිද්ධ ගේම් ටිකක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. හරිද? මම Far Cry 3 ගහනවා ඒකත් ගේන්න. හරිද? 3 තමයි ඉතින් හදවතේ කියනවා. හරිද? නැද්ද? ඕගොල්ලොත් ගහනවා නේ. ගහන්න ඕගොල්ලන්වත් ගහන්න. මේ පැත්තෙන් ගිල්ල ෂේප් එකේ තියන්න ඕනේ. නැත්තම් කෙරෙන අම්බාන. නැද්ද ඉන්නවද අම්බා? නෑ. පැන ගන්න තමයි තියෙන්නේ. දිවිල්ලක්. අඩු උට දෙපාරක් වෙනවා. මැගසින් එක 23 තියාගෙන රීලෝඩ් කරනවා. මෝඩල්. අඩු අන්නර එන්නේ සෙට් එකක් ඉන්නවා බං අර. යන්න බෑ අපිට වැඩිය දුනොත් මලමක්. ආයෙ මේක මුලින් ඉඳන් ප්ලේ කරන්න. හැංගි ෂේප් එකට ගහන්න. මම අර ෆෝසයි එකේ නම් ග්‍රැෆික් පොඩ්ඩක් අඩු කරලා තින්නේ. මොකද සාමාන්‍යයෙන් ওই මීඩියම් දාලා තින්නේ ටිකක් ලැග් වෙනවා. හයි දැම්මම. ඒ හින්දා ඒක ලොකුවට ඕගලන්ට ග්‍රැෆික් පේන්නේ නැති මීඩියම් එක. අඩු හෙලිකොප්ටර් එක නල මකුලයි. Hell no, man. What the fuck, man? වැදුනොත් නම් ඉවරයි. ඒ හෙලිකොප්ටරේ You get your goddamn වෙඩි තියුද? ass. මොයරලයි. අවුරුත් ඉන්නවද? මට ඉවර වෙන්න යන්නේ හරිද? අපේ කොල්ල බහැලා ඉන්න ගේමට. වෙඩි අදිනා තක ගන්න. අඩුයි ඊ වෙඩි වැදුනා බං. ඉතින් හොඳට ගහනවා ඒක. ජෝ ඉතින් අඩු ඉවරයි. ඉතින් ඔන්නෝම තමයි අපේ මහින්ද මහත්තයාව බේරගත්තේ අපේ නෙමෙයි අනික් අයගේ රාජධානි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් කරලා ෂෙයා කරලා කරන් පුළ හැමදේම කරන්න. ඉතින් subscribe ලා 20 ගහලා ඉන්නේ ඇත්තටම සතුටුයි පට්ට. ආයෙත් කියනවා subscribe කරන්න කියලා. ඉතින් එහෙනම් ආයෙත් දවසක මෙයාගේ වීඩියෝ එකකින් තවත් ආතල් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න ඕගොල්ලෝ හොඳින් ඉන්න පරිස්සම් වෙලා ගම්මතු ඉන්න මේ දවස්වල පොඩ්ඩක් කේස්. කොහෙවත් යන්න එපා පරිස්සමෙන් ඉන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න බයි.